ආයිබෝවන් සාධන ජ්‍යොතිෂ YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මේ නාලිකාව ඔබ subscribe කරලා නැත්නම් subscribe button එක ඔබලා bell icon එක click කරන්න. මේ වගේ වීඩියෝ දාපු සැනින් ඔබට දැක ගන්න පුළුවන්. අද අපි පළමුව 2026 වර්ෂය සියලු දෙනාටම සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම මේ වීඩියෝවෙන් ගෙන එන්නේ සිංහ ලග්නය 2026 වර්ෂයේදී කෙසේද බලපාන්නේ කියලා. සිංහ ලග්නයේ කේතු පළමු වෙන්නේ 7 වෙන්නේ රාහුත් 6 වෙන්නේ රවි බුධ සිකුරු කුජ චතුර්යෝගයත් ඒ වගේම 11 වෙන්නේ ගුරුත් 10 වෙන්නේ චන්ද්‍රයාත් සෙනසුරු 8 වෙන්නේ සිටිනවා. මේ අනුව විශේෂයෙන්ම සිංහ ලග්නයට සුබදායක තත්ත්වයක් පවතිනවා. විශේෂයෙන්ම රවි බුධ සිකුරු කුජ වගේම ගුරුගේ සප්තම යෝගය නිසා ධනය ලැබීමේ වාසනාව තිබෙනවා. ඒ වුණත් කේතු පළවෙන්නේ සිටින නිසා විශේෂයෙන්ම ආගම දහමට යොමු වීමෙන් බොහෝ ප්‍රශ්න විසඳා ගන්න පුළුවන්. රාහු 7 වෙන්නේ සිටින නිසා විශේෂයෙන්ම අධික ලෙස තරහ යෑම 8 වෙන්නේ සෙනසුරු ඉන්නවා. ඒ නිසා හන්දි රෝග කකුල්වල දෝෂ ඇති වෙන්න පුළුවන්. gedara සිටීමට නොහැකි තත්ත්ව තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් බෙල්ලෙන් උඩ රෝග ඒ වගේම හදිසි අනතුරු තත්ත්ව උනත් ඇති වෙන්න පුළුවන්. ඒ ගැන විශේෂයෙන්ම පරිස්සම් වෙන්න ඕන. චන්ද්‍රයා දස වෙන්නේ උච්ච බලයෙන් සිටින නිසා කාන්තා පාර්ශවයෙන් උදව් ලැබීම. ඒ වගේම මව් පාර්ශවයෙන් විවාහක කෙනෙක් නම් තමන්ගේ බිරිඳගේ පාර්ශවයෙන් තමන්ට උදව් උපකාර ලැබීම් කරන්න පුළුවනි. ඒ වගේම රැකියාවක් වශයෙන් ගොවිතැන ජලය සම්බන්ධ දේවල් කරනවා නම් ඒ වයින් ආදායම් ලැබීමේ වාසනාව තියෙනවා. සෙනසුරු 8 වෙන්නේ සිටින නිසා හදිසි ශල්‍ය කර්ම ඒ වගේම හදිසි අනතුරු සමහරක් විට කොන්දේ අමාරු ගෙඩි වගේ දේවල් තියෙන්න පුළුවන්. රවි බුධ සිකුරු කුජ යෝගය දානය ගෙන දෙන යෝගයක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ නිසා තමන්ට දානය ලැබීමේ වාසනාව තියෙනවා. ඒවා සුරැකිව තබා ගැනීම තමන්ගේ යුතුයකමක්. නිතරම තමන් ගැන පළමුව සිතන්න. අන් අයටත් ආදරය කරන්න. ඒ වගේම උදේ සවස මේ 2026 වර්ෂයේවත් තමන් බුද්ධ වත සිදු කරන්න. මෛත්‍රී භාවනාව විනාඩි 10ක්වත් කරන්න. මේ පොදු පලාපල